අපි සමහර වෙලාවට කල්පනා කරලා තියෙනවද අපිට කවුරු හරි කෙනෙක් ලොකු අසාධාරණයක් කළාම අපි ඒක අවුරුදු ගාණක් හිතේ තියාගෙන තැවෙනවා. ඒත් අර අපිට වරද කරපු මිනිස්සයා එයා හොඳට සතුටින් තමන්ගේ පාඩුවේ ඉන්නවා. හැබැයි අපි රැයට නිින්දට යනකොටත් උදේට වැඩට යනකොටත් අර පරණ කතාව ආපහු ඔලුවට දාගෙන අපි අපිව පුච්ච ගන්නවා. හිතලා බලන්න වෙන කෙනෙක් කරපු වැරද්දකට අපි අපේම මනස ඇතුලේ හිරගයක් හදාගෙන ඒ හිරගෙදර දිනපතා දඬුවම් විඳින්නේ ඇයි? අද අපි කතා කරමු අනුන්ට සමාව දෙනවා කියන්නේ ඇත්තටම අනුන්ට කරන උදව්වක් නේද? නැත්තම් අපේම හිත බරෙන් නිදහස් කරගන්න තියෙන එකම විදිහ නේද කියලා. හරි. මනෝවිද්‍යාවෙන් කියන විදිහට අපේ මොළය හැදිලා තියෙන්නේ නරක මතකයන් තදින් අල්ලන් ඉන්න විදිහට. කවුරු හරි අපිට බැන්නහම නැත්නම් හිත රිද්දුවම අපේ හිත ඒක ලූප් එකක දාලා දිගට මතක් කරනවා. අපි හැමදාම උදේ නැගිටලා අපේ කාලේ ශක්තිය සතුට මේ පරණ ප්‍රශ්නට විදම් කරනවා. මේක අපේ ජීවිතේ වටිනාකම නාස්ති වීමක්. හිතන්නකෝ ඔබ උණුසුම් අඟුරු කැබැල්ලක් අතින් අල්ලගෙන වෙන කෙනෙක්ට විසි කරන්න යනවා වගේ වැඩක් තමයි මේක. අර අඟුරු කෑල්ලෙන් මුලින්ම පිච්චෙන්නේ වෙන කෙනෙක් නෙවෙයි, ඔයාගේ අතමයි. ගොඩක් අය කියනවා අපෝ මට මේ මිනිස්සු කළ දේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම කොහොමද සමාව දෙන්නේ කියලා. මම ඔබට කියන්නම් සමාව දීම කියන්නේ අමතක කිරීම නෙවෙයි. ඒ වගේම ඒ කළ වැරද්ද හරි කියලා පිළිගන්න එකත් නෙවෙයි. සරලවම කිව්වොත් සමාව දීම කියන්නේ ඔබ දවස් ගාණක් තිස්සේ ඔළුවේ උස්සන් හිටපු බර මල්ල බිම තැබීමයි. අර මිනිස්සයා කරපු දේ එයාගේ හැදියාව, එයාගේ දුර්වලතාවය. ඒක ඔබ ඔබේ ඔළුවේ තියාගෙන ඔබටම රිද්ද ගන්න අවශ්‍ය නැහැ. අපි අනුන්ට සමාව දෙන්නේ ඒ මිනිස්සු වෙනුවෙන් නෙමෙයි. අපේ හිතේ සැනසීම වෙනුවෙන් විතරයි. හරි, මේක අදම අපේ ජීවිතයට එකතු කර ගන්න පුළුවන් ක්‍රම 3ක් මම කියලා දෙන්නම්. පළවෙනි ක්‍රමය පුද්ගලයායි ක්‍රියාවයි දෙකකට කඩන්න. කෙනෙක් වැරද්දක් කළාම හිතන්න මේ මිනිස්සයා ඒක කළේ එයාගේ දැනුමේ හැටියට. එයාගේ නොදුනත්කම නිසා කියලා. ඒ වැරද්දෙන් ඒ මිනිස්සුන් අයින් කරලා බලන්න. දෙවෙනි ක්‍රමය බලාපොරොත්තු අත්හරින්න. අපිට ගොඩක් වේදනාව ගේන්නේ අයියෝ එයා මට මෙහෙම නොකර ඉන්න තිබුණා කියන අන්නේ බලාපොරොත්තු නිසා. ඒ බලාපොරොත්තු අත්හැරපු දවසට වේදනාව ඉවරයි. තුන්වෙනි ක්‍රමය රැයට නිදාගන්න කලින් හිත නිදහස් කරන්න. රැයට ඇඳට ගියපු ගමන් අර දවසේ හිත රිදුණු කාරණේ මතක් වුණොත් හිතින් මෙහෙම කියන්න. මම මේ බර තවදුරටත් උස්සන් යන්නේ නැහැ. මම අද ඉඳන් මාව මේ වේදනාවෙන් නිදහස් කරනවා. මෙහෙම කරලා බලන්න කොච්චර සැහැල්ලුවක් ඔයාට දැනෙයිද කියලා. ජීවිතේ බොහොම කෙටි යාළුවනේ. අනුන්ගේ වැරදි වලට ඔබේ සතුට ඔබගේ මනස බන්ධනාගාරයක් කරගන්න ඉඩ දෙන්න එපා. සමාව දීම කියන්නේ දුර්වලකමක් නෙවෙයි. ඒක ඔබටම දෙන ලස්සනම තෑග්ගක්. උත්තුංග නිදහසක්. මේ වීඩියෝවෙන් ඔයාට මොනවා හරි අලුත් දෙයක් හිතුණා නම් මේක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. එතෙක් හිත සැහැල්ලුවෙන් සතුටින් දවස ගෙවන්න. ඔබට ජය. සුබ දවසක්.